අයිබෝවන් යාළුවනේ. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ගංගා මුහුදට වැටෙන ස්ථාන ගැන. හරි. අපි එහෙනම් බලමු. මහවැලි ගඟ ත්‍රිකුණාමලයි. කළු ගඟ කළුතරේ. වලවේ ගඟ අම්බලන්තොටේ. ගින් ගඟ ගාල්ලේ. නිර්මලා ගඟ මාතරේ. කැලණි ගඟ කොළඹේ. මල්වතු ඔය මන්නාරමේ. මැණික් ගඟ යාලේ. හරි ඉතින් යාළුවනේ මේක ඔයාලට කටපාඩමින් මෙහෙම මේ පාඩම් කරන් ඉන්න බෑනේ යාළුවනේ. ඒ හින්දා මම ඔයාලට පුංචි කවියක් උගන්වන්නම්. හරි. මහවැලි ත්‍රිකුණා කළු ගඟ කළුතරට අම්බලන් වලවේ අම්බලන් ගින්ගඟ ගාල්ලට නිල්වලා මාතරින් කැලණිය කොළඹටද මන්වතු මන්නාරේ එනිකම් යාල වෙත. ඔයාලුවනේ මම දැන් ඔයාලට පැහැදිලි කරන්නම්. මහවැලි ත්‍රිකුණා මහවැලි ගඟ ත්‍රිකුණාමලයි. මහවැලි ත්‍රිකුණා කළු ගඟ මහවැලි ත්‍රිකුණා කළු ගඟ කළුතරට. කළු ගඟේ කියන්නේ යාළුවනේ කළුතරට. කළුතරෙන් තමයි යන්නේ. මහවැලි ත්‍රිකුණා කළු ගඟ කළුතරට වලවේ අම්බලම්. ඒ කියන්නේ වලවේ ගඟ අම්බලන්තොටේ යාළුවනේ. හරි අපි ඊළඟට බලමු. මහවැලි ත්‍රිකුණා කළු ගඟ කළුතරට වලවේ අම්බලම් ගින්ගඟ ගාල්ලට. ගින්ගඟ ගාල්ලෙන් අපි නිල්වලා ගඟ කොහෙද කියලා බලන්න යාළුවනේ. මෙහෙම තමයි යාළුවනේ මේ කවියෙන් ලේසියට අපිට පාඩම් කරගන්න පුළුවන්. මම කියනවා මහවැලි ත්‍රිකුණා කළු ගඟ කළුතරට වලවේ අම්බලන් ගින්ගඟ ගාල්ලට නිල්වලා මාතරින්. ඒ කියන්නේ නිල්වලා ගඟ මාතරින් යාළුවනේ. හරි එහෙනම් ඊළඟ එක බලමු. මහවැලි ත්‍රිකුණා කළු ගඟ කළුතරට අම්බලම් වලවේ අම්බලන් ගින්ගඟ ගාල්ලට නිල්වලා මාතරින් කැලණිය කොළඹටද. කැලණිය කියන්නේ යාළුවනේ කොළඹ. අපි ඊළඟ එක බලමු. මහවැලි ත්‍රිකුණා කළු ගඟ කළුතරට වලවේ අම්බලන් ගින්ගඟ ගාල්ලට නිල්වලා මාතරින් කැලණිය කොළඹටද මල්වතු මන්නාරමින්. මල්වතු ඔය මොකෙන්ද? මන්නාරමින්. අපි එනම් අපේ අන්තිම එක බලන්න යන්න යාළුවනේ. අන්තිම එක තමයි මැණික් ගඟ. මහවැලි ත්‍රිකුණා කළු ගඟ කළුතරට වලවේ අම්බලන් ගින්ගඟ ගාල්ලට නිල්වලා මාතරින් කැලණිය කොළඹටද මල්වතු මන්නාරමින් මැණිකක් යාල වෙත. ඒ කියන්නේ මැණික් ගඟ යාලෙන් යාළුවනේ. එහෙනම් යාළුවනේ අපි මේ කවියෙන් තමයි අපි මේ ශ්‍රී ලංකාවේ ගංගා මුහුද වැටෙන ස්ථාන හොයාගන්නේ ලේසියට. ඉතින් ඔයාලා මේක subscribe කරන්න. අදිස්ථාන ගන්නවා අපි තවත් දවසකින් පුංචි වීඩියෝ එකකින් හම්බ වෙනවා. අයිබෝවන්.